Hello guys, welcome to my TikTok account and මම අද ගේන්න යන්නේ ඩේ ව්ලොග් එකක්. මම මෙහි ඒ කියන්නේ මම ඉන්නේ ස්පේන් වල මම PhD එකක් කරන්නේ. PhD එකක් කරන කැන්ඩිඩේට් කෙනෙක් විදිහට මගේ අද දවසේ කිවිච්ච හැටි තමා මම මේ ව්ලොග් එකෙන් ගේන්න යන්නේ. මම මුලින්ම ලෑස්තිලා යනවා. ඇත්තටම අද ටිකක් වැඩ වැඩි දවසක්. මගේ යාළුවෙක් හංගේරියන් යාළුවෙක් එයා මෙහේ ඉඳලා ආපහු ගෙදර යනවා. එයා ඇත්තටම ඉරස්මස් එක්කට ආව එක්කෙනෙක් මාස්ටර්ස් කරන එක්කෙනෙක්. ඒ නිසා එයාව මීට් වෙන්න යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මුලින්ම එයාව මීට් වෙන්න ගිහිල්ලා ඊට පස්සේ තමයි යුනිවර්සිටි එකට යන්නේ. මම දැන් පිටත් වෙනවා. මේ මගේ අපාර්ට්මන්ට් එක තියෙන තැන පරිසරය මම බස් එකක් කෙනකන් තමයි ඉන්නේ. බස් එකට නැග්ගා. ඔන්න මගේ යාළුවා හම්බ වෙන්න ගියා. මම කොෆි එකකට ගියේ. ඊට පස්සේ අපි පැයක් විතර කතා කර කර ඉඳලා දැන් මං කැම්පස් එකට යන්න ගියා. මම ඇත්තටම අද කැම්පස් එකට ගියා කියන්නේ මම ලැබ් එකට තමයි ගියේ. මගේ ඔෆිස් එක වැඩ කරන ඔෆිස් එක තියෙන්නේ වෙනම තැනක, ලැබ් එක තියෙන්නේ වෙනම තැනක. ලැබ් එකට ඇවිල්ලා මම මේ ටෙස්ටිං වගේක් තමා කරන්නේ. මම ඊයේ ටෙස්ටිං වගේක් කරා. ඒක ඉතුරු ටික තමා අද කරන්නේ. ඒ ටික එක දිගටම කරා. මං කන්නේත් නැතුව අද ඉවර කරන්න ඕන නිසා කොහොම හරි මම 2:00 විතර වෙනකන් ඒ ටෙස්ටිං සැම්පල්ස් ටික ටෙස්ට් කරා. එක දිගටම මේ තියෙන මගේ ටෙස්ටිං වල වීඩියෝස් කීපයක්. මේ ඊයේ ඇඳපු ග්‍රාෆුත් එක්ක තමයි ඔය ගොඩක් තියෙන්නේ. ඔව් දැන් මං ටෙස්ටිං ටික ඉවර වෙලා මං ආපහු මගේ ඔෆිස් එක තියෙන තැනට යනවා. ඔෆිස් එක තියෙන ටිකක් විනාඩි 15ක් විතර ලැබ් එකේ ඉඳන් පයින් යන්න ඕනේ. ඒ වටේටම නිකන් කැලේ. ඊට පස්සේ මං ඔෆිස් එකට ඇවිල්ලා මට පොඩි වෙලාවක් තිබ්බා. ඒ වෙලාවේ මට පොඩි වැඩ වගේක් තිබ්බා. ඒ ටික මම කරා. ඇත්තටම අපිට 2 credits earn කරගන්න ඕනේ PhD එකට. ඒකට අපිට කැමති courses දෙකක් select කරගන්න පුළුවන්. courses 25ක් විතර තියෙනවා. ඒ වගේ කැමති දෙකක් අපිට select කරගන්න පුළුවන්. ඒ වගේ පොඩි වැඩ වගේක් දීලා තිබ්බා. ඒ ටික තමයි මම කර කර හිටියේ. ඒ ටික කරලා ඉවර වෙලා අද මට course එකේ එක session එකක් තිබ්බා. ඒකට ගියා. ඊට පස්සේ මම මගේ යාළුවෝ වගේක් හම්බෙන්න ගියා. එයාලා ඉරස්මස් වලට මෙහි ආව කට්ටිය මාස්ටර්ස් කරන අය. ඉතින් එයාලා අපහු එයාලගේ රටවල් වලට යනවා බෙදිලා. එයාලගේ සෙමෙස්ටර් එක ඉවර වෙලා ඉතින් මම එයාලව හම්බ වෙන්න පොඩි වෙලාවකට ගියා. මොකද මගේ සෙෂන් එක ඉවර වෙද්දි 7 වුණා. ඉතින් පරක්කු වෙලා මම ගියේ. ඒත් මම පොඩි වෙලාවකට හරි එයාලව හම්බ වෙන්න ගියා. ගිහිල්ලා ඒ ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ඊට පස්සේ මගේ යාළුවෙක් එක්ක මම බඩු වගේක් ගන්න ගියා. ඊට පස්සේ මම ගෙදර ඔයාලටත් මොනවා හරි විස්තර දැනගන්න ඕන නම් PhD ගැන යුරෝප් වල කරන මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් bye bye.